යාළුවනේ හැමෝටම good morning. ඉතින් අද නම් හොඳටම වහිනවා. හරිම කම්මැලි දවසක් අද. ඉතින් මං හිතුවා ඒ කම්මැලිකම යන්නත් එක්ක පොඩි වැඩක් කරන්න. ඒකටම අපි ගලවගමු මේ වෙනි වැල්ල. හරි ඉතින් මේ තියෙන යාළුවනේ වෙනි වැල්ල. ගොඩක් අය මේක දැකලා නැතුව ඇති. වෙලක් අය මේක දැකලත් ඇති. දැකලා නැති වුන් බලාගෙන ඉන්න යකෝ. වෙනි වැල්ල මේක ඈ. ඔන්න ඔහම ගලව ගන්න ඕන ඔය ටික. ඉන්න උ ළඟට කරලා පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේවා තමයි වෙනි වැල්ල. හරිද යාළුවනේ? හරි ඉතින් මේ ටිකත් අරන් යන් අපි ඉතුරු පැලෑටි ටික ගලව ගන්න. හරි මේ තියෙන්නේ ඉරමුසු. මේක නම් ඉතින් හැමෝම දන්නවා. ඔය තියෙන ඉරමුසු. අපි දැන් මේකෙන් පැලටියක් ගලව ගමු. යාළුවනේ අපි ඉරමුසුට කඩගත්තා. මේ තියෙන්නේ යකිනාරං කොළ. මේකෙන් කොළ දෙතුනක් කඩාගමු. කොළ දෙක තුනමයි එකේ තියෙන්නේ බං. වෙන ගහක් තියනවා යන්න බෑ මේ වැස්සේ. දුර යන්න ඕන එකයි. මේකෙන් පොඩ්ඩක් මෙහෙම දාගෙන අපි අර පැත්තට යන්. ඊළඟ කොළ జాතිය හොයන්න. ආන්න ඒකයි මං කියන්නේ. ෆෝන් එකයි කුඩේයි මේ වට්ටියයි අල්ලන් යන්න බෑ බං එපා වෙනවා. වැස්ස නතර වෙන්නේ නැහැ නේ මගුල. මෙන්න තියනවා කවුරුත් දන්න වැල් පෙනල කොළ. වැල් පෙනල ගස් පිටින් ගලවලා ගන්න මචං මං. දිග වැල් නැහැ පොඩි පැල තියෙන්නේ මචං. ඒ ටික ගලවලා අපි දාගමු කූඩේට. මෙන්න තව එකක් තියෙනවා. තව එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ ටික ගලවගෙන අපි දාගමු කූඩේට. වහිනවා බං. කාලා තියෙන්නේ දැන් නම් ඈ. මෙන්න මෙහෙම දාගත්තා කූඩේට. මෙන්න මෙහෙම ආපු තැනින්ම ගියා ගෙදරට. මචං එහෙම මේ රැප් එකක් කිව්වේ ඈ. කොහොමද සුපිරිනේ. හරි මචං කතාවක් නෑ. ඔහොම අරන් යන් දැන් මේ ටික හොද ගන්න. මෙන්න මෙහෙම බගට්ට හොද ගමු. මම මේකට කලින් ගොමගෙන ආවා. අන්න මේක මේ විදිහට හොඳට හොද ගන්න ඕන. නැත්තම් ගොම ගඳ දෙනවනේ. ගොම කොළ ගඳ තමයි බොන්න වෙන්නේ ඊට පස්සේ. කඩාගත්තු කොළ ටික මේ විදිහට අපි දාලා හොඳට හොද ගන්න ඕන. හො යාළුවනේ. මෙන්න මේ විදිහට හොඳට හොද ගන්න ඕන. මොකද්ද? හොදන්න ඕනේ නෑ. හොදන්න ඕනේ නැත්නම් උඹලා නිකන් හොදන්න නැතුව හදාන බීපවල. අරේ වීඩියෝක් කරේ යා. හොඳට මේ විදිහට හොද ගන්න ඕන. ඉතින් යාළුවනේ මේ ටික අපි මේ පොඩි කෑලි වලට මේක කපා ගන්න ඕන. අපි මේක වංගෙට දාලා කොටන හින්දා මේක අපිට පොඩි කෑලි වලට කපා ගත්තොත් කොටා ගන්න ලේසි. මේක බ්ලෙන්ඩරෙන් ගහනවා නම් ඒ පොඩි කෑලි වලට කපා ගන්න ඕන. එහෙම කපා ගන්න කම්මැලි වගේ නම්
කොහොම දාලා ගහපල්ලා. අම්මෙන් හොඳට බැනුම් අහගන්න පුළුවන් නේ ඒතකොට. ඔන්න බලපල්ලා. ඔන්න බලපන් දැන් කපාන යනවා මම එක දිගට. දැක්කනේ මචං කපලත් ඉවරයි ඈ. කොහොමද ක්වික් එක? බාඩ බෑනේ බං. හරි මචං මම පොල් ගන්නයි යන්නේ ඈ. ඔන්න බලාගෙන ඉන්න ඈ. තනියතින් ගන්න බං. අපෝ මේ පිඟාන යනවා බං මගුල. ඔහි පිඟාන වදයක් නියනේ ඔය. වද දෙන්න එපා පිඟාන. ඔහි ඉන්න. ඔන්න මගුලක්ද බං මේ. හරි නිමාඩුව ගෑවති. දැන් වේගෙන් ගාමු ඈ. ඔන්න බලාගෙනලා හොඳට. ඔන්න ඔලපන් කොහොම ස්පීඩ් එක ඈ උඹලට බෑනේ. ඔය තනියතුණුක් ගන්නවා කොහොම? ඔය. හරි මේ තියෙන මචං මම ගාතු පොල් ටික. හරි මහන්සි බං. හරි මචං එහෙනම් අපි මේ කොළ ටික කොටා ගමු. අපි දැන් පොල් ටික දාගමු. එහෙනම් මචං පොල් ටික දාලා මේ විදිහට වේගෙන් කොටා ගමු අපි. හරි. ඊට පස්සේ අපි ලුණු කුටයක් දාමු. බලන් ඉන්නේ දාපන්කො ඉක්මනින් ඕකට ලුණු කුට් ටික. අන්න එහෙම. හරි. කොඹ ඔයකෝ ඔය කොටපන් ඉක්මනින් වෙලා යනවා බාඩගිනි බං. ඉතින් යාළුවනේ මම මේ කෙහෙල් කොලේ වැස්ස තෙමන තැනකින් දාගත්තා. මට දැන් ආසයි මේක තෙමි කොටන්න. ඒකත් වෙනසන්නේ බං. පිස්සු යකෙක් මූණ. මේ වරගෙට. ඉතින් යාළුවනේ වැස්ස තෙමෙන්න දෙන්නේ නැහැ අපේ මල්ලි. මට ගෙට එන්න කිව්වා. මම මේ අකුඩ පොඩ්ඩක් අකුඩ එල්ල දාම දැන් මේ වැඩේ කරන්න තෙමෙන්නේ නැතුව. ඉතින් මේකට වතුර ටිකක් දාගමු අපි. ඒ විදිහට වතුර දාන්න මචං මේ විදිහට හොඳට මේක මිරික ගන්න ඕන. මෙන්න මේව හොඳට මිරික ගන්න ඕන මේක. දැන් අපි ටිකක් වේගෙන් මිරිකමු. කම්මැලි බං වෙලත් යනවා නිදිමතයි බඩගිනිත් එක්ක බං. හරි. මෙන්න මේ විදිහට තේ කොට්ටෙන් අපි පෙරා ගන්න ඕන දැන් මේ ටික. මෙන්න මේ විදිහට පෙරා ගමු. හරි එහෙනම් එළ කිරි පෙරාගෙන ඉවරයි. එළ කිරි නෙමෙයි කොළ කැඳ පෙරාගෙන ඉවරයි. එහෙනම් සුදුලුම් බික් දෙක තුනක් අපි අරගෙන මේ විදිහට දාන කොටා ගමු. කොටා වතු ටික මේකට දාගමු. යාළුවනේ මේ විදිහට මේ ටික දාගෙන හොඳට රත් කරගන්න ඕන. මම මේක ඇතුලේ රත් කරගෙන තමයි මේ විදිහට එළියට ගෙනාවේ. මොකද වීඩියෝ එකට හොඳට පේන්න ඕන හින්දා ඇතුලේ පොඩ්ඩක් කළුවර වැඩි. එළියේ පොඩ්ඩක් විතර වහිනවා. කමන්නෑ මම කෝකටත් කියලා එළියට ගෙනාවා. මේ විදිහට පේන්න ඕන හින්දා. ඉතින් මචං දැන් මේක බල ඉඳලා වැඩක් නෑනේ. හැදුවේ බොන්නනේ. එහෙනම් අපි මේක බොමු. යන්.
අපි සනසිල්ලේ යයයය. ඉතින් බම් මේක නම් මේ සීතලට මරු. කොළ කැඳ ටිකක් හදනවා කියන්නේ නම් මහ ලොකු අමාරු දෙයක් නෙමේ. ඒවට කොල්ලෝ කොහොමත් මේවා හදන්නේ නැහනේ. හරිද? අම්මට කතා කරන්න තු උඹලා හදාන බීපල්ලපම් මේ වගේ දෙයක්. බීපල්ලා. බලපිය මේක ලස්සන. එහෙනම් කොල්ලනේ ජය වේවා. බීපල්ලා ඈ